හරි. උපත තුන්වෙනි පරිච්ඡේදය කියන්නේ බයිබලයේ හරිම වැදගත් පරිච්ඡේදයක්. මේකට කියන්නේ මනුෂ්‍යයා පාපයට වැටීම. මනුෂ්‍යයා පාපයට වැටීම කිව්වම මනුෂ්‍යයා විසින් දෙවියන් වහන්සේට විරුද්ධව දෙවියන් වහන්සේට අකීකරු වෙලා දෙවියන් වහන්සේ කියන එපා කිව්ව දෙයකට යක්ෂයාට කියන දේ අහලා සිදු කිරීම. මේක හරිම සංකීර්ණ පරිච්ඡේදයක්. මේක හැම දෙයකටම ආරම්භය. ඒ කියන්නේ මේ එතනින් තමයි හැමදේම ආරම්භ වෙන්නේ. මේ හැම පදයකටම අන්තර්ගතයක්. ඒ වගේම හොඳ විග්‍රහයක් තියෙනවා. හැම පොඩි පදේ පවා හොඳ විග්‍රහයක් කරන්න ඕන දේවල්. මේක ලේසියෙන් මේ කියවගෙන යන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි මම උපරිමයෙන් උත්සාහ කරනවා මේක සාරාංශගත කරලා පළ කරන්න. මොකද හේතුව මේක සාරාංශගත කරලා පළ කරන්නේ මේක දීර්ඝ වශයෙන් කරන්න බෑ. එක පදයක් ගැන කතා කරනවා. මේක තමයි මනුෂ්‍ය වර්ගයාගේ දුක, මරණය මේ හැම දෙයකම ආරම්භය. ඒ වගේම ගැලවීමේ අවශ්‍යතාවය. ඒ ගැලවීම දෙන පොරොන්දුව දෙන්නේ මෙන්න මෙතන. පළවෙනි පොරොන්දුව දෙන්නේ මෙතන. මරණය, පාපය ආරම්භය වගේම අකීකරුකම ආරම්භය, කර්ණ කොටගෙන පාප මරණය පැමිණීම වගේම පොරොන්දුව ලැබීම. කතාවේ සාරාංශය. ඇත්තටම මෙතන මොකද වුනේ? එහෙනම් මොකද වුනේ? සර්පයා විසින් පොළඹවනවා. ඒක පළවෙනි පදේ ඉඳන් පස්වෙනි පදේ වෙනන් තියෙනවා. ඒ දන්නුවනේ සර්පයා සාතන් සර්පයා තුළට ඇතුල් වෙලා ඒවට කතා කරනවා. ඔයාලා මේ ගහෙන් ගෙඩි කෑවොත් දෙවියන් වහන්සේ වගේ හොඳ නරක දැනගන්න. දෙවියන් වහන්සේ වගේ සමානයි. උඹලා මැරෙන්නේ නැහැ. උඹලා දෙවියන් වහන්සේ වගේ වෙන්න පුළුවන්. උඹලාට දෙවියන් වහන්සේ වගේ වෙන්න පුළුවන්. ඒක දෙවියන් වහන්සේ දන්නවා. දෙවියන් වහන්සේ ඒක දැනගෙන තමයි උඹලා මේ ගහෙන් ගෙඩි කන්න එපා කියන්නේ. අන්න ඒ වගේ දෙබස් ඇතුළත ඒ වගේ අදහසක් තමයි ඒවට මේ පොළඹවන පිණිස සර්පයා දෙන්නේ. සර්පයා දෙවියන් වහන්සේව බොරුකාරයෙක් විදියට පෙන්වනවා. ඔයාලා මැරෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ බොරු කියලා තියෙන්නේ. ඔයාලා ඕක කාපු දවසේම යහපත දැනගන්නවා. දෙවියන් වහන්සේ වගේ සමාන වෙනවා කියලා. පාපය ඊට පස්සේ මේකට කීකරු වෙලා පාපය කිරීම. ඒක තියෙන්නේ 6 වෙනි පදේ ඉඳන් 7 වෙනි පදේ වෙනන්. ඒව ගහේ ගෙඩි ලස්සනයි. ඒක ඇහැට ප්‍රියයි කියලා දැකලා ඒක අරන් කනවා. ආදම්ට දෙනවා. එයත් කනවා. ඒ ගමන්ම යාළගේ ඇස් ඇරිලා යාගේ නිර්වත් බව ඒගොල්ලෝ දැනගන්නවා. ඒක තමයි පළවෙනිම ඒගොල්ලෝ දැනගන්න ඉස්සෙල්ලාම දැනගන්නදී. ඊට පස්සේ කරන්නේ අත්තික් කකොළ වලින් ඇඳුම් හදනවා. මේ අත්තික් කකොළ දි รา පත් වෙන දෙයක්. తాවකාලික දෙයක්. දෙවියන් වහන්සේගේ විනිශ්චය. දෙවියන් වහන්සේගේ වෙන අවදිනකොට ආදම් සහ ඒවයේ හඳ ඇහිලා හැංගෙනවා. දෙවියන් වහන්සේගේ ප්‍රශ්න තුනක් අහනවා. ආදම් උඹ කොහෙද? ආදම් ඔයා කෑවද? ඒ වගේ අහනවා ඔයා මොකද්ද මේ කළේ? සර්පයාට කෙලින්ම කිසිම දෙයක් අහන්නේ නැහැ. දෙවියන් වහන්සේ දඬුවම් කරනවා. දඬුවම් තුනයි. සර්පයාට කියනවා බඩ ගාගෙන යනවා, දූවිලි කනවා මේ මුළු ජීවිත කාලය පුරාටම. අපිට කියන්න පුළුවන් මේක සර්පයාට කරන ලද දඬුවම. මොකද සර්පයා විසින් සාතන්ට තමා තුළට ඇතුළු වීමට ඉඩ හැරියා. මේ සාතන් ඔහු තුළට ආවයින් පස්සේ තමයි මේ බොරුව උපදෙන්නේ. මොකද යේසුස් වහන්සේ මවපු කිසිම දෙයක් මේ අයහපත් නැහැ. ඒව තුල බොරුව තිබ්බේ නැහැ. ඒව සියල්ල යහපත්. එතකොට මේ සර්පයා කොහොමද දෙවියන් වහන්සේ මැරිණු සර්පයා මේ කතා කරන්නේ බොරු කියන්නේ. එහෙනම් අන්ධකාරය උතුරට ඇතුළත් වෙලා තියෙනවා. සාපයා දෙවියන් වහන්සේ ඒ නිසා තමයි උට දඬුවම් කරන්නේ. ඒ සත්වයාට උඹේ තුලට සාතන් එන්න දුන්න නිසා උඹට දඬුවම් කරන්නේ මුළු ජීවිත කාලෙම උඹ දූවිලි කනවා. ඊට කාන්තාවගේ පරම්පරාවෙන් එන කෙනෙක් සර්පයාගේ හිස පොඩි කරනවා. මෙන්න මේක තමයි යේසුස් වහන්සේ පොළොවට පැමිණෙනවා මාංශාත්කාරයෙන් කියලා දෙන පොරොන්දුව. මේ ගැන තියෙන පළවෙනි පොරොන්දුව තමයි. අනේ ඔන්න උතන තමයි සියල්ලේ ආරම්භය. ඒ වගේම ඒවට කියනවා දනුවම් කරනවා දරු ප්‍රසීදියේදී අධික විෂම වේදනාව උපදිනවා. උඹ පුරුෂයාට යටත් වෙලා තමයි ජීවත් වෙන්නේ. ආදම්ට කියනවා මම උඹ නිසා මේ පොළොවට ශාප කරනවා. කටුත ගොකුරුද වැවෙනවා. දහඩිය දඹලා ආහාර හොයාගන්න වෙනවා. අවසානයේ ඔක්කොම කරලා ඔබට උරුම වෙන්නේ මරණය. ඒ දන් වෙන්නේ නිරපීම. ආදම් සහ ඒව ඒ දන් වෙන්නේ එළියට නිරපනවා. ජීවන ගසට යන පාර කෙරුපුරුසා ගිනිජාලා කඩු කැරකෙන ගිනිජාලා සහිත කඩුවක් දාලා ආරක්ෂා කරනවා. මොකද මේගොල්ලෝ භයවතාන අපුරු දැන ගැනීම එකකින් කෑවෙන් පස්සේ ජීවන මුක්තියනුත් කෑවොත් පාපේ සහිත මිනිස්සයා සදාකාල ජීවනය ලබනවා. ඒකින් දෙක කවදාවත් වෙන්නේ නැහැ. ඒ ජීවන මුක්තිය දෙන්නේ නැහැ. ජීවන මුක්තියෙන් ජීවනයේ දෙන්නේ ඊට පස්සේ. උපත තුන්වෙනි පරිච්ඡේදයේ ප්‍රධාන කරුණු හතරක් තියෙනවා. පාපය කියන්නේ මොකක්ද? පාපය කියන්නේ
දෙවියන් වහන්සේගේ අනට අකීකරු වීම. දෙවියන් වහන්සේට අකීකරු වීම. දෙවියන් වහන්සේගේ මාර්ගයෙන් පිට යෑම ඒ වගේ ගොඩක් කාරණා තමයි තියෙන්නේ. දෙවියන් වහන්සේගෙන් බාහිරදී පාපේ ප්‍රතිවිපාකේ ආත්මික දෙවියන් වහන්සේ එක්ක තිබෙන සම්බන්ධතාවය කැඩෙනවා. ශාරීරිකව මරණය මේ පොළොවට ඇතුල් වෙනවා. මානසිකව ලැජ්ජාව, බිය, වර්තකාරී කියන හැඟීම් එනවා මේ වල ප්‍රතිපාක. සමාජීය වශයෙන් මෙන්න පළවෙනිම චෝදනාව ආදම් ඒවට දොස් පවරනවා මනුෂ්‍ය සම්පතා බිඳී යන. ඔබ වහන්සේ දුන්නේ ස්ත්‍රිය දුන්නේය මාද කෑවෙමි. පළවෙනි චෝදනාව. පළවෙනි සුභාරංචිය 15 වෙනි පදේ තියෙනවා කාන්තාවගේ පරම්පරාව සර්පයාගේ හිස පොඩි කරනවා. මේක තමයි යේසුස් වහන්සේ කුරුසියේදී යක්ෂයා මේ පොළොවට දුන්නු මේ මරණය පරාජය කරන එක. ඒ ගැන තියෙන පළවෙනි පොරොන්දුව. දෙවියන් වහන්සේගේ කරුණාව මොන වගේද කිව්වොත් ආදම් සහ ඒව පාපය කළා. දෙවියන් වහන්සේ එයාට සමෙන් ඇඳුම් හදලා දෙනවා. ඒක පසුව යේසුස් වහන්සේ යේසුස් වහන්සේගේ පූජාවට පෙර නිමිත්තක් කම්මලින් ඇඳුම් ඇඳුවේ ඔවුන් පාපය කරන නිර්වස්තු බැවින්. ඉතින් පාපය කරේ මිනිස්සු නමුත් ජීවිතේ පූජා කළේ අම්රෙදි ගන්න කොහොමද? අම්රෙදි අනිවාර්යෙන් සතෙක් ගෙන ගන්න ඕන. මම කියන්නේ එතන සතෙක් මරුවා කියලා සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඒක සංකේතයක් අනිවාර්යෙන් පූජාවක් වෙන බවට. අපි අද තියෙන පාඩම් පෙළඹවීම හැමදාම දෙවියන් වහන්සේගේ වචනේ විකෘති කරනවා. පෙළඹවීම කියන දේ. වචනේ විකෘති කළා මනුෂ්‍යයන්ව නොමගාරිනවා. පාප වල තියෙන ප්‍රතිවිපාක තියෙනවා. ඒ දෙවියන් වහන්සේගේ ගැලවීම සැලැස්මක් තියෙනවා. යේසුස් වහන්සේ තමයි උප්පත්ති 3:15 වෙනි පදේ පොරොන්දුව ඉටු කරන්නේ. මේ යේසුස් වහන්සේ. කෙටියෙන් උප්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ මනුෂ්‍යයා පාපයට වැටීම, දෙවියන් වහන්සේගේ ගැලවීම පොරොන්දු වීම. වත් මේ පරිච්ඡේදයේ මොන වැකියක් ගැනද තව ගැඹුරට දැනගන්න ඕනේ. අපි මේ පරිච්ඡේද ගැන දැනගමු. නැත්නම් 15 වෙනි පදේ යේසුස් වහන්සේ ගැනද අනිවාර්යෙන් යේසුස් වහන්සේ ගැන වීඩියෝ කොටයක් ඉදිරියට ගෙන එන්න. බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔබට ඒ වගේම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. උන්වහන්සේගේ මේ අනාවක වචනය ගැන විග්‍රහ කරන්න දුන්න අවස්ථාව ගැන. අපි හැමදාම දන්න දේවල් අපි මනුෂ්‍යයන්ට බෙදා දීමේදී අපි අනිවාර්යෙන්ම අවංක විය යුතුයි. ඒ වගේම අනිවාර්යෙන්ම ශුද්ධාත්මයන් වහන්සේගෙන් ලැබෙන දේ පමණක් ප්‍රකාශ කරන්න. කවදාවත් අපි විසින් උපදවගෙන දේවල් කියන්න එපා. මොකද සුභාරංචිය කියන දෙක ඇවිල්ලා අපි උපදවගෙන කියන එක වැරදි. මොකද නිසාද මේ දේව වචනේ පවා ලියා තිබෙන්නේ සුද්ධාත්මානුභාවයෙන් කර්තෘට අවශ්‍ය දේවල් නෙමෙයි. දෙවියන් වහන්සේ පොළඹවන දේවල්. ඒ වගේම දෙවියන් වහන්සේ කියනවා බයිබලයේ එක වචනයක්වත් අඩුවෙන්ටත් වැඩිවෙන්ටත් බෑ. ඒක හීබ්‍රු භාෂාවෙන් ගත්තම තියෙන එක තිතක්වත් කියලා. ඒ කියන්නේ අර අපි නැවතීමේට තියන්නේ. අන්න ඒක තිතක්වත් වෙනස් වෙන්න බෑ. එහෙනම් කිසිම තිතක් වෙනස් වෙන්න බැරි දේව වචනේ එහෙම තියෙනවා නම් අපි පණිවිඩයක් දෙද්දී අපි ඒ හරීම පණිවිඩය දෙන්න. බුදුදහම වහන්සේගේ අනුභවයෙන් ලැබෙන දේ. ඒක ආටෝප කරන්න ගිහිල්ලා ඒක තව විග්‍රහ කරන්න ගිහිල්ලා එහෙම නැත්නම් ඒකට තව දේවල් එකතු කරන්න ගිහිල්ලා ඔබ කරන දේවල් වලින් සමහරවිට පණිවිඩය විකෘති වෙන්න පුළුවන්. ඒ නිසා පණිවිඩය විකෘති කරගන්න එපා. දෙවියන් වහන්සේ කියන්නේ මොනවාද? චුට්ටක් ඒට කියලා. ඒ ඇති. දෙවියන් වහන්සේ කිව්වොත් තව විග්‍රහ කරන්න මෙහෙම දාන්න කියලා ඒ දේවල් දාන්න. මොකද දෙවියන් වහන්සේ දන්නවා ලැබිය යුතු කෙනාට පණිවිඩය දෙන්න ඕනේ කොහොමද කියලා. ඉතින් ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වීඩියෝ කටේ මම ගෙනාවේ මේ උපත් 3 වෙනි පරිච්ඡේදය ගැන. ඉදිරියට මම තව අලුත් ගිවිසුම ගැන වීඩියෝ කටයක් ගෙනවා. මම ගෙනලා තියෙනවා හඳ පටයක් පරණ ගිවිසුම ගැන, ඒ වගේම බයිබලයේ කියන්නේ මොකක්ද කියන එක ගැන. ඊළඟට මම ගෙනවා පවුල්තුමා ගැන, ඒ වගේම යේසුස් වහන්සේ ගැන, යේසුස් වහන්සේගේ දේශනා ශෛලිය ගැන. ඊට පස්සේ මේ ගන්ඨාරූඪ වෙච්ච විදිය ගැන. ඊට පස්සේ ආත්මානුභාව සම්පන්නව ගන්ඨාරූඪ වීම කියන්නේ මොකක්ද කියලා. අපි මේ ගැන කතා කරමු. බයිබලයේ ඉතිහාසය ගැන දැනගමු. මොකද දැනගන්න එක වැරදක් නෑ. ඊට පස්සේ මම මේකේ මගේ YouTube channel එකේ link එක දානවා. subscribe කරලා ගන්න නෙමෙයි. subscribe නොකර හිටියත් කමක් නෑ. like නොකර හිටියත් කමක් නෑ. බැලුවොත් ඇති හේතුව තමයි මේ Facebook එකේ මට මේ වල දීර්ඝ වීඩියෝ දාන්න බෑ. ඉතින් මේ වගේ දීර්ඝ වීඩියෝ දාන්න පුළුවන් YouTube එකේ නිසා තමයි මම මේවා YouTube එකට දාන්නේ. ඒක මට මේ මුදල් ලොකු වෙන පිණිස කරන දෙයක් නෙමෙයි. මේ පණිවිඩේ ලෝකයට යන්න ඕන. මිනිස්සු දැනගන්න ඕන. දේව වචනේ දැනගන්න ඕන මිනිස්සු. මොකද දේව වචනේ කියන්නේ කාටවත් කණ්ඩායමකට එක නිකායකට නැත්නම් එක රටකට එක ජාතියකට අයිති දෙයක් නෙමෙයි. ඒක දෙවියන් වහන්සේගේ වචනේ. ඒක දෙවියන් වහන්සේගේ වචනේ කියවම අපි ඔක්කොම දෙවියන් වහන්සේගේ මිනිස්සු. ඒකින් අපි ඔක්කොම මේ දේ දැනගන්න ඕන. ඉතින් බොහොම ස්තුතියි ජේසුස් පිටයි. ඉදිරියට ඔබට ආරාධනා කරනවා අපි වචනේ කතා කරමු.